දේශපාලන පක්ෂයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මනින හොඳම මිනුම් දණ්ඩක් තමයි ඒ දේශපාලන පක්ෂයේ නායකයන්ගේ තීරණ සහ යෝජනාවලට පක්ෂය අනිත් අය ගරු කරන විදිය. කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තේරීමේදී සජබ නායකත්වයේ විසින් ගත්ත තීරණයට ඒ ප්‍රාදේශීය සභාවට පත් වෙලා ඉන්න සජබේ නියෝජිතයන්ගේ ප්‍රතිචාරය දැක්කම අපිට හිතා ගන්න පුළුවන් සමගි ජන බලවේගය කියන්නේ කොයිතරම් දුරට අසාර්ථක දේශපාලන ව්‍යාපාරයක්ද කියන එක. ඒ තීරණය කොයිතරම් දුරට තුච්ච සහ ඒ තීරණය කොයිතරම් දුරට ඩබල් ගේම් එකක්ද කියන එක තේරුම් අරගත්ත පක්ෂයේ අනිත් අය විසින්ම පක්ෂයේ නායකත්වයට පිටුපාලා තියෙනවා. මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බැලුවම මේ සජබ ඇතුලේ තියෙන දේශපාලන සංස්කෘතිය සහ ඒ දේශපාලන සංස්කෘතියට ඒ ඇතුළෙන්ම තියෙන විරෝධය තේරුම් ගන්න පුළුවන්. माइक पर आने ना नहीं काट दूंगा एक मैं पुलिस में ओया हमें परिसर करන්න ඕනේ යන්න කොමෙන්ට් එකක් තියන්න ना විනේ परिसर කරන්න නම් දෙවි පිට දන්ද දුන්නේ උඹ ඉජනක මං දෙවි පිට දන්ද දුන්නේ උඹ නේද ඒ යන්න කවුද तो हिदायत को जान दिया चलो परे तो ये මම සමගි ජන බලවේගයේ වේලු වාසනයේ සම සංවිධායක අද කන්දකැටි ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරන නිලවරණය පැවැත්වුණා. ඒකදී අපේ පක්ෂ නායකයෝ ගත්ත තීන්දුවක් කළමනාකරණ කමිටුවයි කුට්ටිඅධිකාරි මණ්ඩලයයි පක්ෂයේ සමගි ජන බලවේගයේ කන්දකැටි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයක් උපසභාපති ධූරය පොදුජන එක්සත් පෙරමුණට ලබා දෙන්න කියලා ඒ පක්ෂ මූලස්ථානයෙන් එවපු ඒ එකගතාවයේ මත තමයි අද අපේ මන්ත්‍රීවරු මේකට සහභාගී වුණේ. නමුත් දිගින් දිගටම මට දැන් 2025 6 13 මාලේකම්තුමා එවපු එීමේ තිබුණා පියන්ති ඉන්ද්‍රජිත් මාරබේගේ මැතිතුමා සභාපති ධූර අපේක්ෂකයා ඊළඟට ඒවා මාස්මුලගේ රොසන් සමින්දි කුමාර මහතා උපසභාපති කියලා. නමුත් එහෙම තිබියදී ඒ සියලු එකගතා විනෝද මෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාවේ ඉදිරිපත් වුණු මේ සමිතිය දෙන්න මේ අපේ නම යෝජනා කරාට පස්සේ අපේම පක්ෂේ තවත් එක්කෙනෙක් යෝජනා කරා මේ සභාපති අපේක්ෂක වශයෙන්
ඒ අනුව අපේ පක්ෂයේ අපේ එකගතාවය හිම කිසිම කඩකිරීමක් සිදු වුණා. එකගතාවයේ කඩකිරීමේදී සභාවේ ඡන්ද ටික බෙදලා ගියා. බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මාලිමාවට ජයග්‍රහණ හිමි වුණා. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. අද උදේම මම අපේ නායකයොත් එක්ක කතා කරා, ඊයේ රැයත් කතා කරලා මේගොල්ලෝ එකඟතාවයට ගන්න බැලුවා. නමුත් එකඟතාවයකට ආවේ නැහැ. ඒක ඉතාමත්ම කනගාටුයි. හේතුව මේක ඉහළ නායකයෝ ගත්ත එකඟතාවයක්. පක්ෂ ඉහළ නායකයෝ ගත්ත එකඟතාවයක්. යම් යම් ප්‍රාදේශ සභා සමගිජන බලවේගයකට සමහර ඒවා පොහොට්ටුවට, සමහර පුටුවට, සමහර එක්සත් ජාතික පක්ෂයට. නමුත් ඒ එකඟතාවය එහෙම පිටින්ම විදේලුවා. මොකද මේ නිර්දේශ කළ ආපු නම් දෙක අපේ පක්ෂයෙන් යෝජනා කළ ස්ථිර කරනකොට අපේ පක්ෂයේම තවත් සමාජිකයෙකුගේ නමක් සහ මේ යෝජනා කළ ස්ථිර කරා මේ එම් විජේපාල මැතිතුමාගේ. ඒකෙන් අපේ ඡන්දෙ බෙදලා ගියා.